සුබ දවසක් සියලුම දෙනාට. අද දවසේ අපි සූදානම් වෙන්නේ ට්‍රාන්ස්කර් අපේ සමාජ මාධ්‍ය පිටුවලට ඔයාලවල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපෙන් අහලා තියෙනවා පළකුරුදු අයට දුබායි යන්න වයස සීමාවක් තියනවද කියලා. ඔව්. සාමාන්‍යයෙන් දුබායි වලට පළපුරුදු කෙනෙක් වුණා, පළපුරුදු නැති කෙනෙක් වුණා ට්‍රාන්ස්කර්ස් කුරුණෑගල අපේ විදේශ රැකියා ආයතන විදේශගත වෙනවා නම් වයස අවුරුදු 21ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. ඔයාලා අපේ මේ වෙද්දි තියෙනවා ඩුබායි වලට ගෘහ සේවිකා සහ ගෘහ කෝකිවරියන්ට රැකියා මේ ඉතින් රුපියල් ලක්ෂයකට වඩා වැඩි යුතුයක් ගන්න පුළුවන් ට්‍රාන්ස්කර්ස් කුරුණෑගල අපේ විදේශ රැකියා ආයතනින් ඩුබායි වලට විදේශගත වෙන්නේ ඔයාට. ඒ වගේම තව අහලා තියෙනවා අපෙන් බහරේන් වලට සැලරි කීයද කියලා. ට්‍රාන්ස්කර් අපි 2026 දී බහරේන් රටට විදේශගත කරන්න ආරම්භ කරා. ඔබ දන්නවා ඇති මේ වෙද්දි හොඳම වැටුප් ගෙවන්නුකුවේ ඉන්න අනතුව බහරේන් තමයි හොඳම වැටුප් ගෙවන්නේ. බහරේන් යනවා නම් පළවෙනි වතාවට විදේශගත වෙන කෙනෙක් වුණා, පළකුරුදු කෙනෙක් වුණා, ඔයා ගෘහ සේවිකාවක් පිටියට යනවා නම් ඒ කියන්නේ පිරිසිදු කිරීම කටයුතු වලට ඔයා විදේශගත වෙනවා නම් බහරේන් වලට ඔයා වැටුප වෙන්නේ බහරේන් දිනාර් 130. ආසන්න වශයෙන් විහිමුදලේ රුපියල් 1,06,000ක් පමණ. ඒ වගේම ඔයා මුද පළපුරුදු අරාබිකයන් උයන්න දන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් බහරේන් දිනාර 140ක් ගන්න. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 1,15,000ක් පමණ. මේ වගේ වැටුපක් ඔයාට ගන්න පුළුවන් ට්‍රාන්ස්කර් අපේ විදේශ රැකියා ආයතනින් ඔයා විදේශගත වෙනවා. ඒත් එක්කම තව අහලා තියෙනවා අපෙන් ප්‍රශ්නයක් කටාර් වලට වේකන්සි නැද්ද කියලා. මේකද අපේ මේ වෙද්දි තියෙනවා කටාර් වලට වේකන්සි වයස අවුරුදු 21ක් 50ත් අතර කාන්තාව ඔබට පුළුවන් අපෙන් කතාර යන්න. ඔයාට පුළුවන් නම් පුදට අරාබි කතා කරන්න. මීට කලින් කිසිල්ලා පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ වගේම ප්‍රථම වතාවට විදේශගත වෙනවා නම් ප්‍රථම වතාවට විදේශගත වෙන ඔයාටත් පුළුවන් ට්‍රාන්ස්කර් කපෙන් කටාර් වලට විදේශගත වෙන්න. ඉතින් ප්‍රථම වතාවට විදේශගත වෙන කෙනෙක් නම් ඔයා කුමන රටකට විදේශගත වුණා ඔයාට තමයි ට්‍රාන්ස්කර් ෆබේ කුමුල් මධ්‍යස්ථානය තියෙන්නේ. ඉතින් කටාර් වලට විදේශගත වෙන ඔයාට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා පුදට අරාබිකයන් උයන්න දන්න කෙනෙක් නම් ඔයාට මම කටාර් රියල් 1,600ක වැටුපක් ගන්න. ඒ කියන්නේ වෙන විදේශ රැකියා ආයතනයේ පුදල ගෙවන්නේ නැහැ. ඒ වැටුප ගෙවන්නේ. නමුත් ට්‍රාන්ස්කර් අපි සූදානම් ඔයාට කටාර් වලට විදේශගත වෙනවා නම් ඔයා ගෘහ කෝකිවරියක් විදියට වාට කටාර් රියල් 1,600ක වැටුපක් ගෙවන්න. ඒ වගේම තවත් ප්‍රශ්න ගණනාවක් අපෙන් අහලා තියෙනවා. කුවේට් වලට පඩි කීයද කියලා අහලා තියෙනවා. කුවේට් වලට මේ වෙද්දි අපි ප්‍රථම වතාවට විදේශගත වෙන කෙනෙක් නම් ඔයා කුවේට් දිනාර 120ක් ලබා දෙනවා. ඒ වගේම හොඳ පළපුරුදු ගෘහ සේවිකාවක් විදිහට විදේශගත වෙන්න කුවේට් වලට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා මාඩ කුවේට් දිනාර 100 දීර්ඝ වැටුපක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මුදට අරාබිකයම උයන්න දන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් කුවේට් දිනාර 140ක් කුවේට් දිනාර 150ත් අතර වැටුපක් ගන්න. තවත් අපෙන් අහලා තියෙනවා මටත් යන්න ඕනේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාට පුළුවන් ට්‍රාන්ස්කර් අංකයට WhatsApp messenger එකක් දාන්න. මම අපේ අංකය මතක් කරන්නම් 0.7563.48. ඒත් එක්කම අපෙන් අහලා තියෙනවා ට්‍රාන්ස්කර් විදේශ රැකියා ආයතන කොහෙද තියෙන්නේ කියලා. අපේ විදේශ රැකියා ආයතන මේ ලංකාවේ 7ක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විදේශ රැකියා ආයතන 2ක් තියෙනවා. කුරුණෑගල, මහනුවර, රත්නපුර, මාතලේ, අනුරාධපුර මෙන්න මේ කියන දිස්ත්‍රික්කවල විදේශ රැකියා ආයතන 7ක් තියෙනවා. ඉතින් ආයෙ අහලා තියෙනවා අපෙන් පළපුරුද්දක් අවශ්‍යද විදේශගත වෙන්න කියලා. නැහැ. පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයාට තමයි අපි ඔබට පළපුරුද්දක් නැති කෙනෙක් වුණත් ඔයා වයස අවුරුදු 45ට අඩු කෙනෙක් නම් ඔයාට පුළුවන් ප්‍රථම වතාවට විදේශගත වෙන කෙනෙක් විදියට විදේශගත වෙන්න. එහෙම විදේශගත වෙන ඔයාට තමයි ට්‍රාන්ස්කර් අපේ පූල් මධ්‍යස්ථානයේ තියෙන්නේ. මේ පූල් මධ්‍යස්ථානයේදී අපි දින 27 කොකනුව ඔයා නේවාසික පහසුකම් සියල්ල සමග ඉතාමත් හොඳ ආරක්ෂාවක් සහිතව මේ බොමුව ලබා දෙන්න සූදානම්. ඉතින් ඔයාත් හරි පාරෙන් රට යන්න බලන් ඉන්නවා නම් ඔයාට පුළුවන් ට්‍රාන්ස්කර් ෆබ්ය සම්පත්ත කරගන්න. ඔයාට තවත් පුංචි පණිවිඩයක් මතක් කරනවා. ඒ තමා හරියටම පෙබරවාරි මාසේ 8 වෙනි ඉරිදා උදේ 9 ඉඳලා හවස 3 වෙනකන් තියෙනවා විදේශ නියෝජිතයන් සමග මහා සම්මුඛ පරීක්ෂණයක්. ඔය හරි පාරෙන් රට යන්න බලන් ඉන්න වයස අවුරුදු 21ක 55ත් අතර කාන්තාවක් න ඔයාට පුළුවන් කුවේට්, ඩුබායි, ඕමාන්, කතාර්, බහරේන් සහ සෞදි කියන රාජ්‍යයන් වලට විදේශගත වෙන්න හැකියාව තියෙනවා මේ මහා සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වුණ. ඉතින් ඔයත් හරි පාරෙන් රට යන්න බලන් ඉන්නවනම් WhatsApp message එකක් දාලා එකතු වෙන්න.